ඔන්න ඉතින් මේ ගමේ පියදාසයි පියදාසගේ බිරිඳ යමුනයි ජීවත් වුණා. මේ දෙන්නට ලස්සන පුතෙකුත් ඉන්නවා. එයාගේ නම තමයි පසින්දු. මේ පසින්දු කියන්නේ හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයෙක්. ඒ වගේම අම්මටයි තාත්තටයි පුළුවන් හැම වෙලාවෙම උදව් කරා. පුතේ මායි තාත්තයි අද උදෙන්ම හේනට යනවා. මගේ පුතාගේ කෑම එක මේසෙ උඩ තියෙනවා. බෑග් එකට දාගන්න හොඳද? අමතක වෙයි. මගේ පුතා පරිස්සමට ගිහින් එන්න එහෙනම්. මායි අම්මයි හේනට යනවා එහෙනම් දැන් පුතේ. හරි අම්මා. හරි තාත්තා. ඉතින් මේ පියදාසයි යමුනයි හේනට යන්න පිටත් වුණා. නෝනේ මේ පාරත් අපේ වගාව නම් සරුවට හැදිලා මුදලාලි මෙදා පාරත් අපිට අඩු කොටහක් දෙයිද කියලා මම මේ කල්පනා කරේ. එහෙම කියන්නේ නැති වෙයි නේද මහත්තයා? ගිය පාරත් කීවනේ මෙදා සැරේ වැඩි කොටහක් දෙන්නම් කියලා. ඔය කීවට මුදලාලි හැම දෙයි කියලා මට නම් විශ්වාස නෑ නෝනේ. බලමුකෝ අපි. මේ මුදලාලි කියන්නේ ගමේ සල්ලි බාගේ තියෙන පෝසත් කෙනෙක්. මේ මුදලාලි කපටි වගේම හරිම කම්මැලි කෙනෙක්. එයාගේ ඉඩම්වල වගා කරන්න කම්මැලි නිසා ගමේ අය ලව්ව වැඩ කරවගෙන කපටිකමෙන් වැඩි කොටසක් අරගෙන ජීවත් වෙනවා. හාමිනේ මං පියදාසගේ ගෙවල් පැත්තට ගොහින් එන්නම්. දැන් ඉතින් අසන්නත් කන්න කාලේ හරිනේ. ඔහෙම මෙදා පාරත් අසාධාරණ විදියට හිම ආසෑන බෙදනවායම නෙමේ. ගිය පාරත් මතකනේ ඔය දිනදාසයි යමුනයි හරියට මහන්සිලා ඔය හේනේ ඔච්චරට සරුවට වවලා තියෙන්නේ. සාධාරණ විදියට බෙදන්න මහත්තයා මේ පාරවත්. අනේ මේ හාමිනේ ඔහෙට ඕව තේරෙන්නේ නෑනේ. ඒ නිසා ඔහේ පාඩුවේ ඉටින්න. මං ඒ ගැන බලාගන්නම්. අන්නේ මං නම් ඉස්කෝලේ ගිහින් එන්නම්. අම්මා අද හේනෙට යන්නේ නැද්ද? යනවා මයි පුතේ. අද අස්වැන්න නෙලන නිසා ටිකක් පරක්කු වුණේ. මගේ පුතා පරිස්සමෙන් යන්නකෝ. ඉතින් මේ පසින්දු අම්මටයි තාත්තටයි වැඳලා ඉස්කෝලේ යන්න පිටත් වුණා. පසින්දු කොල්ලෝ හෝඹේ අම්මයි තාත්තයි. ගෙදර ඉන්නවා මාමේ. හේනට යන්න ලෑස්තිවී හිටියේ මං එනකොට නම්. හරි කොල්ලෝ. මං එහෙනම් ගෙවල් පැත්තට යන්නම්කෝ. පියදාස මුදලාලි මහත්තයා එන්න. අද අස්වැන්න නිල්ල නිසා මාත් මේ උඹලත් එක්ක හේනට යන්න ආවේ. හරි මුදලාලි අපිත් මේ යන්න කියලා හැදුවා විතරයි. මේ යමුනා යන්න මුදලාලි මහත්තයාත් ඇවිදින් අපිත් එක්ක හේනට යන්න. ඉතින් මේ පියදාසයි යමුනයි මුදලාලි හේනට ගොහින් අස්වැන්න නෙලාගෙන කරත්තෙට බඩු ටික පැටෙව්වා පොලට හරන් යන්න. පියදාස එහෙනම් මෙන්න උඹේ කොටහ. මං මේ එළවලු ටික අරගෙන යන්නම්. අනේ මුදලාලි මහත්තයා මට පොරොන්දුන කොටහට වඩා මෙතන එළවලු අඩුයිනේ. මෙදා පාර ගිය පාරටත් වඩා අස්වැන්න අඩුයි. ඒක නිසා උඹලට දෙන්න වෙන්නේ මේ ගාල තමයි. අනේ එහෙම කියන්න එපා මුදලාලි මහත්තයා.
ගිය පාරටත් වඩා මේ පාර අසන බොහෝම වැඩි. අනේ මුදලාලි අපිට පොරොන්දුන විදිහට අපේ කොටහ දෙන්න. උඹලා කියන විදිහට උඹලට වැඩිපුර කොටහක් දෙන්න මේ පාර අස්සන්න වැඩිපුර තිබ්බය. අනේ මේ කට වහගෙන ඔය ටික අරගෙන යමල්ලා. මෙහෙම කියලා මුදලාලිත් කරත්තෙට නැගලා එළවලු ටික අරගෙන පොළට යන්න ගියා. දැන් මොකද්ද කරන්නේ මහත්තයා? මේ ටික විකුණලා පොඩි ගාණයිනේ ලැබෙන්නේ. මොටත් හිතා ගන්න බෑ නෝනේ. අපි මේ ටික විකුණලා ගෙදරට ඕනි කරන බඩු ටිකවත් අරන් යමු අදට. මෙහෙම හිතපු පියදාසයි යමුණයි එළවලු ටික විකුණලා ගෙදරට ගොහින් ඉස්සරහට මොකද කරන්න කියලා කල්පනා කරමින් හිටියා. මේ අතරතුරේ පසින්දු ඉස්කෝලේ ඇරිලා ගෙදර එන ගමනුයි සිටියේ. අම්මේ මං අද පන්තියේ පළවෙනි අම්මේ. අනේ මගේ රත්තරන් පුතේ, මගේ තාත්තගේ එකම සතුට ඔයානේ. ඔව් පුතේ, අම්මටයි මටයි මගේ පුතා ගැන ගොඩාක් සතුටුයි. ඒත් ඇයි තාත්තේ ඔයාලා දෙන්න ගොඩාක් දුකින් ඉන්නේ? ඉතින් මේ පියදාස තමන්ගේ පුතාට හැමදේම කීවා අද වුණ දේවල්. අනේ තාත්තේ මාත් නම් තාත්තට උදව් කරන්න යන්නේ එන්නද? අනේ මගේ පුතේ, මට උදව් කරන්න ඕනි නෑ. මගේ පුතා හොඳට ඉගෙන ගන්නකෝ. ඒ ඇති මට හොඳටම. පුතේ බත් එක කුස්සියේ බෙදලා වහලා තියෙනවා. පුතා ඇඟපතත් හොදන් ඇවිත් බත් එක කන්නකෝ. හරි අම්මා. මාත් නෝනේ කඩවල් පැත්තේ ගොහින් එන්නම්. හිට ඉදම් කරන්න කුලී වැඩක්වත් බලාගෙන. හරි මහත්තයා, පරිස්සමින් ගිහින් එන්නකෝ එහෙනම්. අම්මේ මං සෙල්ලම් කරන්න යන්නද? හරි පුතේ, රැ වෙන්න කලින් සෙල්ලම් කරලා ගෙදර එන්න හොඳද පුතේ? හරි අම්මා. පසින්දු සෙල්ලම් කරන්න යනවා කීවට එයා සෙල්ලම් කරන්න නම් ගියේ නෑ. මොකද අම්මටයි තාත්තටයි උදව් කරන්න පුළුවන් විදිහක් ගැන හිතා ඇවිදගෙන ගියා. ඇවිදගෙන යද්දී ලොකු කොස් ගහක් හම්බුණා. ඉතින් පසින්දු කොස් ගහ ළඟ නැවතිලා කල්පනා කරන්න ගත්තා. අනේ මටත් අම්මටයි තාත්තටයි උදව් කරන්න පුළුවන් වුණා නම්. තේ ඔයාට පුළුවන්ද ඔතන තියෙන මුට්ටිය අරගෙන ගිහින් අර ලිඳෙන් වතුර ටිකක් අරගෙන ඇවිත් මගේ මුල්වලට දමන්න. මං ඔබට උපකාරයක් කරන්නම් ඒ වෙනුවට. මොකද්ද මේ? අනේ මේ කොස් ගහ කතා කරනවනේ. හරි කොස් දස, මම වතුර අරගෙන ඇවිත් ඔබේ මුල්වලට දමන්නම්. මෙහෙම කියලා පසින්දු වතුර අරගෙන ඇවිත් කොස් ගසේ මුල්වලට දැම්මා. ඔයා හරිම ගුණ යහපත් දරුවෙක්. මං ඔයාට පොඩි තෑග්ගක් දෙනවා. ඔයා මේ කොස් පැලේ ගෙදර අරන් ගිහින් පැල කරන්න. ඔයාලගේ පවුලේ හැම ප්‍රශ්නයක්ම විසඳගන්න පුළුවන් වෙයි දරුවෝ. අනේ ගොඩාක් පින් සිද්ධ වෙනවා කොස් ගස ඔයාට. මෙහෙම කියලා පසින්දු කොස් පැලෙත් අරගෙන ගෙදර ගිහින් වලක් කපලා පැලේ හිටවලා ගේ ඇතුළට ගියා. ඉතින් මෙහෙම ඒ දවසත් ගෙවිලා අලුත් දවසක් උදා වුණා. ඉතින් පසින්දු උතේ නැගිටලා මූණ හොදන්න යද්දී එයා දැක්කේ එයා ඊයේ හිටවපු කොස් පැලේ ලොකු වෙලා කොස් ගෙඩි ගොඩාක් ඇදිලා තියෙනවා. ඒක දැකපු පියදාස කොස් ගෙඩියක් කඩලා යමුණට දුන්නා කපලා බලන්න. ඉතින් මේ කොස් ගෙඩිය කපපු යමුණා දැකපු දෙයින් පුදුම වුණා. මගේ දෙවියනේ මහත්තයා, මේ බලන්නකෝ රත්තරන් කොස් මදුලු.
අනේ දෙවියනේ මේක පුදුමයක්. පුතේ මේ කොස්පැලේ කොහෙන්ද ඔයාට ලැබුණේ? ඉතින් පසින්දු ඊට කලින් දවස සිදුවුණු හැමදේම අම්මටයි තාත්තටයි කීවා. ඉතින් මේ පියදාසයි යමුණයි පසින්දුයි මේ රත්තරන් කොස් මදුළු විකුණලා පෝසත් වුණා. ඒ වගේම දුප්පත් හැමෝටම උදව් කරා. ඉතින් අර කපටි මුදලාලිගේ වගාවල් වගේම මුදල්ද නැති වෙලා දුප්පත් වුණා.